ඉතින් කොහමද? ෆිට්නස් විත් ડોක්ටර් එකේ අලුත් වැඩසටහනකින් ඉතින් අද ඔයගලන්ව හම්බ වෙනවා. මේක ඉතාම වැදගත් වැඩසටහනක්. ඔයගලන් ගොඩක් අය මගෙන් අහපු වැඩසටහනක්. ඒ කියන්නේ ලව් හැන්ඩල්ස්. මොකද්ද මේ ලව් හැන්ඩල්ස් කියන්නේ? ලව් හැන්ඩල්ස් කියන්නේ ඔයගලන්ගේ අමතර මේදේ මේ ඉන්න වටේ නැත්තම් බඩ වටේ තැම්පත් වෙලා හරි අවලස්සන විදිහට කැත විදිහට ඉතින් ඇඳුමක් යන්නත් හරි කැතයි. ඉතින් මේ ලව් හැන්ඩල්ස් කොහොමද අපි නැති කරගන්නේ? ඒ ගැන තමයි අද ඔයගලන්ට කියලා දෙන්නේ. මම ව්‍යායාම 5ක් කියලා දෙනවා. ඒ ව්‍යායාම 5 හරියට ඔයගොල්ලෝ කරොත් ඔයගලන්ගේ මේ ලව් හැන්ඩල්ස් වලින් ඔයගලන්ට ගැලවෙන්න පුළුවන්, අයින් වෙන්න පුළුවන්. ඉතින් ලස්සනට ඇඳුමක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මේ ලව් හැන්ඩල්ස් ගැන කතා කරද්දී ඔයගලන් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි මේ ව්‍යායාම වලට අමතරව පළවෙනිම දේ. This is the most important thing. ඒ කියන්නේ ඔයාගේ කෑම පාලනය. ඔයාගේ සුගර් භාවිතය අනිවාර්යයෙන්ම කට් කරන්න ඕනේ. කිසිම විදියකට ඔයා සුගර් පාවිච්චි කරන්න එපා. අනික් එක තමයි කාබෝහයිඩ්‍රේට් නැත්තම් පිස්ටේ තියෙන කෑම, පිටි කෑම කියලා අපි කියනවා. මේ පිටි කෑම ගොඩාක් දුරට ඔය බත්, පාන්, කොත්තු, රයිස් මේ වගේ දේවල් ඔයා කනවා නම් ඒවා ගොඩාක් දුරට අඩු කරලා නැත්තම් අයින්ම කරලා දාන්න. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔයාලා මේ ලව් හැන්ඩල්ස් නැති කරගන්න එක හරි අමාරුයි. ඉතින් ඒකින්ද අපි කෑම හරියට පාලනය කරගන්න ඕනේ. ඔයාගේ සාමාන්‍ය ජීවිතේට කාඩියෝ ටිකක් එකතු කරගන්න. ඉතින් ඒකත් ගොඩක් වැදගත්. ඒ වගේම මම කියන එක්සර්සයිස් 5 හරියට කරන්න අනිවාර්යයෙන්ම ලව් හැන්ඩල්ස් නැති කරගන්න පුළුවන්. ඉතින් ඉන්න මාත් එක්ක බලමු අපි මොනවාද එක්සර්සයිස් 5 කියලා. අද එක්සර්සයිස් 5. එන්න මාත් එක්ක. ෆස්ට් එක්සර්සයිස් එක. ඒක තමයි මේ සයිඩ් බෙන්ඩ් එක. කොහොමද අපි සයිඩ් බෙන්ඩ් එකක් මේ වගේ ඔයගලන් තියෙනවා නම් ඩම්බෙල් එකක් ඔයගලන් යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන් මොකක් හරි බර දෙයක් අපි හිතමු වතුර බෝතලයක් හරි එහෙම නැත්නම් වැලි පුරවපු වතුර බෝතලයක් හරි මේ වගේ දේවල් ඕන එකක් යූස් කරන්න පුළුවන්. මේක මම මේ ඔයගලන් කියලා දෙන්නේ හයිෆයි දේවල් නෙමෙයි ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල්. ඉතින් අපි බලමු පළවෙනි එක්සර්සයිස් එක කොහොමද කරන්න කියලා. ඔයාගේ අත මේ වගේ තියාගන්න. තියලා ඩම්බෙල් එක මේ වගේ තියාගන්න ඔයගලන්ට පේනවා ඇති. දැන් මෙහෙම ඉන්න ගමන් ස්ලෝලි ඔයා පල්ලෙහාට යන්න ඕනේ. පල්ලෙහාට ගිහිල්ලා ස්ලෝලි මේ වගේ ඔයාගේ බඩේ මසල්ස් වලින් ඇදලා ගන්න මේක. අතෙන් ගන්න එපා මෙහෙම. මෙහෙම පල්ලෙහාට ගියා මේ වගේ එන්න ඕනේ. ඒත් අපි මේ වගේ ඉස්සෙල්ල 10ක් කරලා යමු මාත් එක්කම. 1 2 3 4 5 6 7 8 9 10. ඉතින් මේ වගේ ඔයගොල්ලන් අනිත් පැත්තට කරන්න ඕනේ. ඉතින් දෙපැත්තටම කරන්න. ඒකෝට තමයි මේ ලව් හැන්ඩ්ස් හොඳට ඉෆෙක්ටිව්ලි මේ තැන් වලට වදින්නේ. එක්සර්සයිස් නම්බර් 2 සයිඩ් හයි නීස්. ඉතින් සයිඩ් හයි නීස් එකක් කියන්නේ ඉතින් ඔයාගේ හරියටම ඔයාගේ ලව් හැන්ඩ්ස් වලට හොඳට වර්ක්අවුට් වෙන එක්සර්සයිස් එකක්. ඉතින් කොහොමද සයිඩ් හයි නී එකක් අපි කරන්න කියලා අපි බලාගමු. ඒක කරන්නේ මෙහෙමයි. ඔයාගේ අත් දෙක මෙහෙම තියාගන්න. ඒ අත් දෙක තියෙන ගමන් ඔයාගේ නී එකත් උස්සන ගමන් ඔයා පොඩ්ඩක් සයිඩ් එකට ටිල්ට් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ වගේ. right? එතකොට මාත් එක්ක 30ක් කරමු. right? come on. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30. කොහොමද? ඒ වගේ තව කරන්න 50ක් විතර කරන්න මම වීඩියෝ එකකින් කොහොම කරන්නේ. ඉතින් හොඳ එක්සර්සයිස් එකක්. හයි සයිඩ් නීස්. ඉතින් ඔයගොල්ලන්ගේ ලව් හැන්ඩ්ස් හොඳට වර්ක්අවුට් වෙනවා. එක්සර්සයිස් නම්බර් 3 මවුන්ටන් ක්ලයිම්බින්. ඉතින් මවුන්ටන් ක්ලයිම්බින් කියන්නේ ඔයාගේ ලව් හැන්ඩ්ස් වලට හොඳට වර්ක්අවුට් වෙන හොඳ එක්සර්සයිස් එකක්. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මවුන්ටන් ක්ලයිම්බින් එක කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයා මේ වගේ ෆ්ලැට් සර්ෆස් එකක පොළොන්නක් කමන්න. අත් දෙක කෙලින් තියාගන්න. මෙහෙම ඔයාගේ ෂෝල්ඩර් විත් එකට කොන්ද හොඳට මේ වගේ ස්ට්‍රේට් තියෙන්න ඕන බෑක් එක. තිබිලා ඔයාගේ කකුල මේ වගේ ඉස්සරහට ගන්න. අනිත් කකුල ගේනවා. මේ වගේ මවුන්ටන් එකේ යනවා වගේ කියන එක කරන්න. මාත් එක්කම කරමු. Exercise number 4 bicycle crunches. ඉතින් bicycle crunches කියන්නේ ඔයාගේ ලව් හැන්ඩ්ස් වලට හොඳට වර්ක්අවුට් වෙන එක්සර්සයිස් එකක්. ඉතින් මාත් එක්කම කරමු bicycle crunches. මම ඔයාලට කියලා දෙන්න කොහොමද හරියට bicycle crunches එක කරන්න කියලා. මේ විදිහට ඔයා පුළුවන් නම් බිම හරි එහෙම නැත්නම් මේ වගේ මැට් එකක් දාලා ඔයාලට පුළුවන් බිම දිගාවෙන්න ඉස්සෙල්ලා මේ වගේ
අත් දෙක මේ වගේ කනගාවෙන් තියාගන්න. කනගාවෙන් තියාගෙන කකුල් දෙක මේ වගේ උස්ස ගන්න. උස්සලා මේ නී එක ඔයා මෙහෙට ගේන ගමන් ඔයාගේ ට්‍රංක් එකයි මේ ඔයාගේ එල්බෝ එක ගිහිල්ලා ටච් කරන්න ඕනේ නී එකේ. මේ වගේ. ඒ වගේම දෙපැත්තට කරන්න ඕනේ. රයිට්. මාත් එක පටන් ගමු. Last exercise number 5 Russian twist කියන්නේ ඔයාගේ love hands වලට හොඳට workout වෙන exercise එකක්. ඉතින් අපි බලමු කොහොමද Russian twist එක හරියට කරන්න කියලා. ඉතින් මේ වගේ ඔයාලට flat surface එකක් හරි එහෙම නැත්නම් මේ වගේ mat එකක් දාගන්න. ඉතින් ඒකින් දැන් තමයි අපි මේ exercise එක කරන්නේ. මෙහෙමයි. මේ වගේ ඉඳලා කකුල් දෙක මෙහෙම නමාගෙන තියාගන්න ඕනේ. යම් ප්‍රමාණයකට උස්ස ගන්න. මොකක් හරි මෙඩිසින් බෝල් එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් අල්ල ගන්නවා නම් ඒත් හොඳයි. එහෙම නැත්නම් මුකුත් නැත්නම් අත් දෙක මේ වගේ තියාගන්න. තියලා මෙහෙම හොඳට ට්‍රංක් එක තමයි මෙතන හරවන්නේ. ඔයා ගොඩක් වෙලාවට මෙහෙම කරන්න එපා. මෙහෙම කරොත් එහෙම ඒ ව්‍යායාමය වැරදි. ඔයා කරන්න ඕනේ මෙහෙම. හොඳට ට්‍රංක් එක යන්න ඕනේ. ඉතින් ෆිට්නස් විත් ඩොක්ටර් එකේ අද හොඳ එක්සර්සයිස් පහක් කියලා දුන්නා ඔයගලන්ට. ඔයගලන්ගේ ලව් හැන්ඩල්ස් වලට කරන එක්සර්සයිස්. ඉතින් හොඳට වර්ක්අවුට් වෙන එක්සර්සයිස් ටිකක් ඔයගලන්ගේ ගෙදරදීම කරන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, follow කරන්න මගේ channel එක. ඉතින් මගේ Facebook page එකක් තියෙනවා. ඔයගලන්ට Facebook page එකට එකතු වෙන්න පුළුවන්. ඒකේ ගොඩක් sports medicine, exercise medicine මේ වගේ දේවල් වැදගත් දේවල් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ Facebook page එකේ. ඉතින් ඔයගලන්ට online මාව හම්බ වෙන්න පුළුවන්. මේ වගේම වැදගත් වැඩසටහනකින් ආයෙත් හම්බ වෙමු. ගිහිල්ලා එන්න.